ආයුබෝවන් දරුවනේ. අද මම පොඩි වීඩියෝ එකක් කරනවා මැණික් වලින් කොහොමද අපි මුදල් උපයන්නේ කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ මැණික් ව්‍යාපාරයේ ලාභය තියෙන්නේ ලොකු මැණික් ගලක් හමුනොත් විතරයි කියලා. ඒ නිසා ගොඩක් අය ගල් කට් කරද්දී බලන්නේ කොහොම හරි ගලේ බර බේර ගන්න. නමුත් ඇත්තට මැණික් ලෝකේ ඉහළම මිලක් ලැබෙන්නේ බරට නෙමෙයි. ගලේ ලස්සනට එහෙම නැත්නම් බියුටි ඇන් බිලියන්ස් වලට තමයි මැණික් ගලේ මිල තීරණය වෙන්නේ. අද මම කතා කරන්න යන්නේ මැණික් විද්‍යාව පාවිච්චි කරලා අනිත් අය ප්‍රතික්ෂේප කරන මිල අඩු ගලක් අරගෙන අපි නැවත ඒ රීකට් කර බැර අඩු වුණත් වටිනාකම දෙගුණ තුන් ගුණයක් කරගන්න විද්‍යාත්මක රහසක් ගැන. දරුවනේ තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් දරුවෝ මේ වීඩියෝ එඩිට් කරන්නේ මමද කියලා. මම නෙමෙයි මේ කිසිම දෙයක් කරන්නේ. මම පොඩ්ඩක් කාර්යබහුල පුද්ගලෙක්. මට මැණික් ව්‍යාපාරය විතර නෙමෙයි මගේ තව බිස්නස් තියෙනවා. එතකොට මම වාහනේ යනකොට මොකක් හරි ඔලුවට එන ටොපික් එකක් අරගෙන වොයිස් කරලා තමයි මම ඒක අපේ ටීම් එකට යවන්නේ. ඒ ටීම් එකේ තමයි වීඩියෝ හදන්නේ. මොකද මම නෙමෙයි. ඒක ප්‍රධානම කියන්න ඕන කාරණයක්. හරි. ඇත්තටම මේ වගේ මැණික් ගලක් හම්බුනාම අපේ අතට අපි කොහොමද මේක හඳුනගන්නේ? එතකොට මේ සම්ප්‍රදාය කට්ට එක එහෙම නැත්නම් නේටිව් කට්ටයක් බොහෝ විට ඉලක්ක කරන්නේ බර රැක ගැනීමට. ඒ නිසා ඇතිවන ප්‍රධාන දෝෂ ලක්ෂණ තුනක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. පළවෙනි කාරණය ලයිට් ලීක් එහෙම නැත්නම් වින්ඩෝ ලීක්. ගල මැදින් ආලෝකය කාන්දු වීම. එහෙම නැත්නම් ගල මැදින් ඇඟිල්ල පිනීම. මේ සිදුවන්නේ ගලේ නියමිත ගැඹුරට වඩා පැතුලීම. අපි එහෙම නැත්නම් කියනවා ෂැලෝ එකක් කියලා කියනවා. දෙවෙනි කාරණය එක්ස්ටෙන්ෂන්. එහෙම නැත්නම් අඳුරු බව. ගල ප්‍රමාණයට වඩා ගැඹුරු වූ විට too deep. එහෙම නැත්නම් ආලෝකය මැණික් ගල ඇතුළේ හිර වෙනවා. ඒතකොට ගල පේන්නේ අපිට මැණික් ගල පේන්නේ ටිකක් අඳුරු ගතියකට. අපි කියනවා ඩිම් වෙලා කියලා කියනවා මේකට. ඒ හින්දා දෙවෙනි කාරණේත් ඔයගොල්ලෝ ඔලුවට ගන්න. තුන්වෙනි කාරණය symmetry issue. එහෙම නැත්නම් සම්මතික දෝෂ. ගලේ හැඩේ ඇදවීම. ඒකට කියනවා off center culet. අපි නැත්නම් මාකට් එකේ කතා කරන්නේ ගල off culet වෙලා කියලා. එතකොට අපි දන්නවා මැණික් ගලක ලස්ට් එක තියෙන්නේ. ඒව නැත්තම් තුඩිය තියෙන්නේ මැණික් ගලේ ආලෝකය ගමන් කරත් ටෝටල් ඉන්ටර්නල් රිෆ්ලෙක්ෂන් එකක් වෙන්න ඕනේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ක්‍රිටිකල් ඇන්ගල්. එතකොට කොරන්න දෙකේ ක්‍රිටිකල් ඇන්ගල් එක අංශක 34.5ක් පමණ වෙනවා. ඊට වඩා අඩුවෙන් පතුල කැපුවොත් ආලෝකය පරාවර්තන නොවි එළියට එනවා. එතකොට ලස්ට් එකක් තියෙන ගලක් අපිට ගන්න අමාරුයි. එතකොට මේ වගේ මැණික් ගලක් මාකට් එකට ආපුවම අපි දැනගන්න ඕන පොඩි සූත්‍රයක්. අපි රීකට් කරන්න කලින් මේ දේවල් ගණනය කරන්න ඕනේ. පළවෙනි එක දැනට ගලේ වටිනාකම කීයද? දෙවෙනි එක නැවත කැපීමේදී ඉවත් වෙන බර කොපමණද? සාමාන්‍යයෙන් රීකට් එකක් කරනකොට 10%යි 30%යි අතර බරක් ඉවත් වෙනවා. තුන්වෙනි කාරණය අපි රීකට් කරාට පස්සේ එහෙම නැත්නම් කැපුව පසු ලැබෙන නව බර ප්‍රමාණය. ඒ කියන්නේ weight එක කීයද මැණික් ගලේ. ඊට පස්සේ බලන්න ඕනේ ඒ කැපුව ප්‍රමාණයට වෙළඳ පොලේ ඇති මිල කීයක් වගේ වෙනවද කියලා. අපි උදාහරණයක් අරගමු. ඔබ කැරට් 3ක මැණික් ගලක් ගන්නවා. කැරට් එක ඩොලර් 300ක් වෙනවා. ඒ කියන්නේ මුළු ගාන ඩොලර් 900ක්. ඒතකොට ගලේ පාට තියෙනවා ඒත් දිලිසෙන්නේ නැහැ. ගලේ වින්ඩෝ එකක් තියෙනවා. ඔබ තීරණය කරනවා මේක රීකට් කරන්න. එවිට බර කැරට් 2.2ක් දක්වා අඩු වෙනවා. කැරට් 3 ගල කැරට් 2.2ක් දක්වා අඩු වෙනවා. එතකොට පාඩුව කීයද? 0.8ක්. දැන් රීකට් කරාට පස්සේ මැණික් ගල විවිඩ් බ්ලූ වලට ඇවිල්ලා තියෙන්නේ. එක්සලන්ට් කට්ටයක් ඉඳලා. ඒ නිසා කැරට් එක ඩොලර් 300ට තිබ්බ එක රීකට් වුණාට පස්සේ ඩොලර් 800ක් දක්වා වැඩි වෙනවා. මතක තියාගන්න මේ මිල මැණික් ගලෙන් ගල වෙනස් වෙනවා. පුද්ගලයා පුද්ගලයා අනුව වෙනස් වෙනවා. එන් බයගේ වෙනස් වෙනවා. එහෙනම් මේවා සම්මත වෙනවල් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එකට ගත්ත උදාහරණයක්. එතකොට දැන් නව වටිනාකම කීයද? ඉස්සෙල්ලා කැරට් 3 ගල රීකට් කරාට පස්සේ කැරට් 2.2ට අඩු වුණා. හැබැයි කැරට් එකක් ඉස්සෙල්ලා ඩොලර් 300 වුණේ දැන් ඩොලර් 800ට විකිනෙන්නේ. මොකද විවිඩ් බ්ලූ තියෙන හින්දා. එතකොට 2.2 වැඩි කරනවා 800. එතකොට ඩොලර් 1760ක් එනවා නව මිල. එතකොට ලාභය ඩොලර් 860ක් තියෙනවා. මොකද 1760න් අතන පරණ මිල ඩොලර් 900යි. ඩොලර් 900න් අඩු කරපුවාම ලාභය විතරක් වෙනවා ඩොලර් 860ක්. හේතුව ගලේ බර අඩු වුණත් මැණික් ගල රීකට් කරාට පස්සේ එක්සලන්ට් කල එකක් ආපු හින්දා. මෙතන අවදානමකුත් තියෙනවා. සෑම මැණික් ගලක්ම රීකට් කරන්න බෑ. ඔයගොල්ලෝ ජෙමොලොජි කරත් හරි ජෙම් මාකට් එකට ගිහිලා අත්දැකීම ගත්තොත් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති. මොකද ගලේ දෝෂ පළු තියෙන විදිහට තමයි අපිට රීකට් කරන්න පුළුවන්. එතකොට කාරණා තුනක් මේ කාරණා තුන තියෙනවා නම් අපිට රීකට් කරන්න බෑ. පළවෙනි එක ඉන්ක්ලූෂන්. කැපීමේදී මතු පිටට පැමිණිය හැකි දෝෂ කියන ෆෙදර්ස් වගේම මතු පිටට පේනවනම් රීකට් කරද්දී අපිට මේක රීකට් කරන්න බෑ. දෙවෙනි එක කලර් සෝනින්.
ඒ කියන්නේ වර්ණ කලාප. සමහර මැණික් ගල් වල පාට තියෙන්නේ පතුලේ කියුලට් එකේ විතරයි. වැරදිලා හරි මේ කැපුණොත් මුළු ගලේම පාට නැති වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය ස්ට්‍රෙස් එහෙම නැත්නම් ආතතිය. ගල තුල පවතින ආතතිය නිසා කැපීමේදී මේ පුපුරා යාමට ඉඩ තියෙනවා. ඒ හින්දා මැණික් ගලක් රීකට් කරද්දී අපි මේ වර්ග තුන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අවසානයෙන් කිව්වොත් රීකට් කියන්නේ ඇත්තට මැණික් කර්මාන්තයේ සැඟවුණු නිදානයක් වගේ. හැබැයි මේක කරන්න නිකම්ම මැෂින් එකේ වාඩි වෙලා ඉන්න පුද්ගලයාට බෑ. ආලෝක වර්තනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මැණික් ගල් වල ස්වභාවය දැනගන්න ඕනේ. වෙළඳ පොලේ මැණික් වල මිල ගණන් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි මැණික් ගල් වලට තණ්හා වෙලා හිට කෝටි පිටියක් වෙන්න හිතාගෙන මෙම මැණික් ක්‍රියාවට වලට එනවනම් ඕගොල්ලෝ තියෙන තත්ත්වෙත් ඕගොල්ලෝ නැති වෙනවා. මොකද ඕගොල්ලෝ සාමාන්‍ය හොඳ තත්ත්වයක ඉන්නවනම් ඕගොල්ලෝට අවබෝධයක් නැතුව මැණික් ක්‍රියාපාරටවත් ඕගොල්ලෝ තියෙන තත්ත්වෙත් ඕගොල්ලෝ නැතිලා තමයි ඉන්න වෙන්නේ. ඒ හින්දා හොඳ අවබෝධයක් ගන්න මැණික් ගැන හොඳට ඉගෙන ගන්න. අවබෝධයක් තිබුත් අපිට මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්.